ලෝකයේ දකින්නට දිනන්නට Google විද්‍යා YouTube නාලිකාවට ඔයාලා වාදනය පිළිගන්නවා. උසස් පෙළ Google විද්‍යා හදාරන දරුවන්ට අත්තරස් සැපීමට අපි ඉදිරිපත් කරන වීඩියෝ පාඩම් මාලාවේ අද මම කතා කරන්න සූදානම් මානුෂ භූගෝල විද්‍යාවට අදාළ වන මානුෂ භූගෝල විද්‍යාවේ පළවෙනි පාඩම වන ලෝක ජනසංඛ්‍යාව කියන පාඩමේ ඉතාම වැදගත් කොටසක්. ඒක ලෝක ජනසංඛ්‍යාව පාඩමෙන් අපිට එන ගොඩාක් විභාග ප්‍රශ්න වලට අදාළ වෙනවා. මේ ජනසංඛ්‍යාව වර්ධනයට බලපාන සාධක ගැන සාකච්ඡා කිරීම, ඒ වගේ රටින් රටට කලින් කලට ඇතිවන වෙනස් වීම් හේතු සහිත සාකච්ඡා කිරීම. ඉතින් මෙන්න මේවා පිළිබඳව තේරුම් ගන්න හොඳ මාතෘකාවක් මම අද යොදාගත්තා. ඒ මාතෘකාව තමයි ප්‍රජා විද්‍යාත්මක සංක්‍රාන්තිය. එතන මේ මාතෘකාව රහම මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ පාඩමේ බොහෝ විට විභාග විද්‍යාවෙන් අහන උපත් අනුපාතිකය, මරණ අනුපාතිකය, ඒ වගේ රටින් රටට පවතින වෙනස්කම්, කලින් කලට ඇති වෙන වෙනස්කම්, ඒවට බලපාන හේතු, ඒවත් එක්ක ජනසංඛ්‍යා වර්ධනය කොහොමද සිද්ධ වෙන්නේ ආදි වශයෙන්. ඒතර පාඩම් ටුට්ටක් මතක් කරගත්තොත් එහෙම රටක ජනසංඛ්‍යා වර්ධනය වෙන්න නැත්නම් නිශ්චිත යම් කිසි ප්‍රදේශයක ජනසංඛ්‍යා වර්ධනය වෙන්න බලපාන සාධක දෙකක් තියෙනවා නේද? මොනවද මේ සාධක දෙක? එකක් අපි කියනවා ස්වභාවික වර්ධනය. ස්වභාවික වර්ධනය. මොකද්ද මේ ස්වභාවික වර්ධනය කියලා කියන්නේ? කිසියම් රටක කිසියම් කාලයකදී සිදුවන උපත් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව අතර වෙනස නේද? තව එකක් තියෙනවා මොකද්ද? ශුද්ධ සංක්‍රමණය කියලා. මොකද ශුද්ධ සංක්‍රමණය කියන්නේ ඒ රටට පිටරටින් ආපු සහ ඒ රටින් පිටරට ගිය. ඒ කියන්නේ අපි දන්නා වචන දෙක ආගමන සහ විගමන ප්‍රමාණයන් අතර වෙනස. එතකොට මෙන්න මේ දෙක තමයි රටක ජනසංඛ්‍යා වර්ධනයට බලපාන්නේ. ස්වභාවික වර්ධනය, ශුද්ධ සංක්‍රමණය, උපත් මරණ අතර වෙනස, ආගමන විගමන අතර වෙනස. ඉතින් අද මගේ පාඩමට මම සම්බන්ධ කරගන්න මේකෙන් මෙන්න මේ පළවෙනි කාරණය මොකද්ද? මේක තමයි එතකොට ඇත්තටම ජනසංඛ්‍යා වර්ධනයට රටක බලපාන ප්‍රධානම කාරණය වෙන්නේ ස්වභාවික වර්ධනය හෙවත් උපත් මරණ. එතකොට අපි දන්නවා උපත් ඉපදෙන එක, මරණ මේ යන එක. එතකොට යම්කිසි රටක යම්කිසි වර්ෂයකදී මෙන්න මේ සිදුවන උපත් ප්‍රමාණය, මරණ ප්‍රමාණය අඩුද වැඩිද කියලා අපි ගණන් බලන මිනුම් තියෙනවා මේ විෂයේදී අපි ඉගෙන ගන්න. එකක් මොකද්ද? උපස්සීග්‍රතාවය නැත්තම් උපත් මොකද්ද? අනුපාතිකය කියලා මිනුමක් තියෙනවා. ඒකට අපි දල උපත් අනුපාතිකය කියලා කියනවා. මොකක්ද දල උපත් අනුපාතිකය කියලා කියන්නේ? කිසියම් රටක කිසියම් වර්ෂයකදී සිද්ධ වෙච්ච සජීවී උපත් සංඛ්‍යාව එක නිරපේක්ෂාගයක් ඒ අවුරුද්දේ ඒ රටේ මුළු ජනගහනය කියන එක අපි වසර මැද ජනගහනය සම්මතයක් වශයෙන් ගන්න. ඒකට කියනවා මධ්‍ය වාර්ෂික ජනගහනය කියලා. මධ්‍ය වාර්ෂික ජන සංඛ්‍යාවෙන් 1000ට මොකක් විදිහටද? අනුපාතයක් විදිහට බලනවා. මේකට අපි කියනවා දල උපත් අනුපාතිකය, එහෙම නැත්නම් උපස්සීග්‍රතාවය කියලා. මේකෙන් තමයි පෙන්වන්නේ ඒතර උපත් වැඩිද උපත් අඩුද කියන එක යම්කිසි රටක යම්කිසි කාලයක. එතකොට ඒ වගේම තව එකක් තියෙනවා මරණ ශීඝ්‍රතාවය, එහෙම නැත්නම් දල මරණ අනුපාතිකය කියලා. එතකොට මොකද්ද මේ මරණ අනුපාතිකය කියලා කියන්නේ? යම්කිසි රටක යම්කිසි වර්ෂයකදී සිද්ධ වෙච්ච මරණ සංඛ්‍යාව. මේ මරණ සංඛ්‍යාව කියන එක නිරපේක්ෂාගයක්. මේ මරණ සංඛ්‍යාව ඒ රටේ ඒ අවුරුද්දේ මුළු ජනගහනයෙන්, ඒ කියන්නේ අර වසර මැද ජන සංඛ්‍යාවෙන් මධ්‍ය වාර්ෂික ජන සංඛ්‍යාවෙන් 1000ට අනුපාතයක් වශයෙන් ගණන් බලනවා. එතකොට එහෙමනම් උපත් අනුපාතිකය, මරණ අනුපාතිකය, එහෙම නැත්නම් උපස්සීග්‍රතාවය, මරණ ශීඝ්‍රතාවය. ඒතර මෙන්න මේ දෙක තමයි යම්කිසි රටක යම්කිසි කාලයකදී ජනසංඛ්‍යාව වර්ධනය වෙන්න බලපාන මේ දෙක අතර වෙනස. එතකොට මෙන්න මේ උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකය රටින් රටට මොකක් වෙනවද? වෙනස් වෙනවා. උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකය එකම රටක වුණත් කලින් කාටත් මොකක් වෙනවද? වෙනස් වෙනවා. මොකද මේ ඉපදෙන ප්‍රමාණයන්, මියන ප්‍රමාණයන් තීරණය වෙන්න නොයෙකුත් ආර්ථික සාධක බලපානවා, සමාජීය සාධක බලපානවා, සමහර විට පාරිසරික සාධක බලපානවා. එතකොට දේශපාලන හේතු උනා සමහරට බලපානවා, සංස්කෘතික හේතු බලපානවා. ඒ වගේ බලපෑම් රැසක ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකය තීරණය වෙන්නේ රටක. එතකොට මෙතෙන්දි මම කතා කරන්න යන්නේ යම් කිසි රටක උපත් අනුපාතිකය හා මරණ අනුපාතිකයේ වෙනස් වීම රටක සංවර්ධනයත් එක්ක සම්බන්ධ වෙන විදිය. මොකද ওই ජනසංඛ්‍යා අධ්‍යයන බොහෝ විට කරන්නේ සංවර්ධනය මුල් කරගෙන. සංවර්ධනය වෙන කියලා ලෝකේ රටවල් දෙකාණ්ඩයක් තියෙනවා. ඒතර මෙන්න මේ සංවර්ධිත රටවල් හා සංවර්ධනය වෙන රටවල මෙන්න මේ උපත් අනුපාතිකය, මරණ අනුපාතිකය හැසිරෙන විදිය, ජනගහන වර්ධන වේගය හැසිරෙන විදිය වෙනස් වෙනවා. ඒතර එහෙනම් අපි බලන්න යන්නේ මෙහෙම දෙයක්. සාමාන්‍යයෙන් අපිට තේරෙන විදිහට දියුණු රටවල් ළමයි උපත් අනුපාතිකය පහළ මට්ටමක තියෙන්නේ. මරණ අනුපාතිකය පහළ මට්ටමක තියෙන්නේ. ඒක තමයි දියුණු රටවල සාමාන්‍ය ලක්ෂණය.
නොදියුණු රටවල මොකද්ද ලක්ෂණය? උපත් අනුපාතික ඉහළ මට්ටමක පවතින්නේ, මරණ අනුපාතික ඉහළ මට්ටමක පවතින්නේ. හැබැයි ඉතින් අපි දන්නවා රටක් හැමදාම දියුණුත් නෑ, හැමදාම නොදියුණුත් නෑනේ. ඕනම රටක් මුලින්ම නොදියුණු රටක්. අද දියුණු රටක් කියන්නේ අතීතයේ යම් දවසක නොදියුණු රටක්. එවනම් නොදියුණු රටකදී උපත් අනුපාතික ඉහළ මට්ටමක පවතින්නේ, මරණ අනුපාතික ඉහළ මට්ටමක පවතින්නේ. රටක් දියුණු වෙනකොට ඇති වෙන යම් සාධක නිසා මේ ඉහළ උපත් අනුපාතිකයේ ක්‍රමයෙන් පහළ උපත් අනුපාතිකයකට පරිවර්තනය වෙනවා. ඒ වගේම ඉහළ මරණ අනුපාතිකයේ ක්‍රමයෙන් පහළ මරණ අනුපාතිකයකට පරිවර්තනය වෙනවා. ඉතින් එහෙමනම් මෙන්න මේ સિદ્ધාන්තය රටක සංවර්ධනයත් එක්ක ඒ රටේ උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකය මොකද වෙනස් වෙනවා? කොහොමද? මුල් අවස්ථාවේදී නොදියුණු අවස්ථාවේදී උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකය ඉහළ මට්ටමක තිබිලා රට දියුණු වෙනකොට උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකය පහළ මට්ටමට එනවා. ඉතින් මතක තියාගන්න මෙන්න මේ විදිහට රටක උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකය ඉහළ මට්ටමක තිබිලා පහළ මට්ටමකට පරිවර්තනය වීම. අපි පරිවර්තනයට කියනවා සංක්‍රාන්තිය කියලා. දැන් මෙන්න මේ සිද්ධිය හඳුන්වන්නේ අපි භූගෝල විද්‍යාවේදී ජනසංඛ්‍යා අධ්‍යයනය කරනකොට ප්‍රජා විද්‍යාත්මක සංක්‍රාන්තියක් කියලා. මොකද්ද ප්‍රජා විද්‍යාත්මක සංක්‍රාන්තිය? එක සැරයක් කියනවා නම් මොකද්ද ප්‍රජා විද්‍යාත්මක සංක්‍රාන්තියක් කියන්නේ? කිසියම් රටක් ඉහළ උපත් හා ඉහළ මරණ අනුපාතිකයක සිට පහළ උපත් හා පහළ මරණ අනුපාතිකයකට පරිවර්තනය වීම. මේක රටක සංවර්ධනයක් එක්ක සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේක සිද්ධ වෙන ආකාරය පිළිබඳව හේතු සහිතව හරි අපූර්ව කතාවක් නැත්නම් හරි අපූර්ව න්‍යායක් ගොඩනගලා තියෙනවා එක්තරා භූගෝල විද්‍යාඥයෙක්. මම ඒ හරහා මේක පැහැදිලි කරන්න ඔයගොල්ලෝ උත්සාහ කරනවා. 1929 දී වොරන් තොම්සන් කියන භූගෝල විද්‍යාඥයෙක්. කවුද? 1929 දී වොරන් තොම්සන් කියලා භූගෝල විද්‍යාඥයෙක් මේ රටක සංවර්ධනයත් එක්ක උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකය කොහොමද වෙනස් වෙන්නේ? ඒකට කොහොමද ඒ සංවර්ධනයත් එක්ක හේතු සාධක ගොඩනැගෙන්නේ? ඒ උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකයේ වෙනස් වීම වලට අනුව කොහොමද ජනගහන වර්ධන වේගය තීරණය වෙන්නේ කියලා එක්තරා න්‍යායක් ගොඩනගලා තියෙනවා, සංකල්පයක් ගොඩනගලා තියෙනවා. නැත්නම් ආකෘතියක් කියලාත් ඒකට කියන්න පුළුවන්. ඒකට කියන්නේ ප්‍රජා විද්‍යාත්මක ක්‍රාන්තිය සංකල්පය. මොකද්ද? ප්‍රජා විද්‍යාත්මක ක්‍රාන්තිය සංකල්පය. හොඳට අහගන්න. එයා කියන විදිහට අපි හිතමු. ඔන්න යම්කිසි රටක් තියෙනවා. X කියලා හිතමු. X කියලා රටක් තියෙනවා. මේ රටේ ඈත අතීතයේ වර්ෂයක සිට මෑත අතීතයේ වර්ෂයක් දක්වා අපි උපත් ශීඝ්‍රතාවය සහ මරණ ශීඝ්‍රතාවයට අදාළ දත්ත පරීක්ෂා කරනවා කියලා හිතන්න. කිසියම් රටක ඈත අතීතයේ වර්ෂයක සිට මෑත වර්ෂයක් දක්වා ඒ වර්ෂවල උපත් ශීඝ්‍රතාවයට අදාළ සහ මරණ ශීඝ්‍රතාවයට අදාළ දත්ත පරීක්ෂා කරනවා කියලා හිතන්න. එතකොට එහෙනම් අපි හිතමු මේ ක්‍රිස්තු වර්ෂය 1900 කියලා ඈත අතීතය, මේ ක්‍රිස්තු වර්ෂය 2000 කියලා අපි හිතමු මෑත වර්ෂයක්. 7 වර්ෂයක් මම ඔන්න පෙන්නුවා. 7 වර්ෂයක් අවුරුද්දෙන් අවුරුද්ද ලියන්න ගියොත් 100ක් ලියව නිසා අපි හිතමු අවුරුදු 5න් 5ට එන 1905 1910 ආදී වශයෙන්. එතකොට මේ 1900 ඈත අතීතයේ මේ රටේ තියෙන්න ඕනේ ඉතා ඉහළ උපත් ශීඝ්‍රතාවය. අපි හිතමු මේ කතරි වලින් පෙන්ලා තියෙන උපත් ශීඝ්‍රතාවය ඉලක්කම. මේ මරණ ශීඝ්‍රතාවය ඒ අවුරුද්ද. ඒතර මුල් කාලේ උපත් ශීඝ්‍රතාවය ඉතා ඉහළ වෙන්න ඕන, මරණ ශීඝ්‍රතාවය ඉතා ඉහළ තියෙන්න ඕන. මොකද නොදියුණු නම් ඒක තමයි ලක්ෂණය. එතකොට දැන් මේ ඊළඟ ඒ අවුරුද්ද ගත්තාම එහෙනම් මෙන්න 2000 මේ මෑත වර්ෂයක උපත් ශීඝ්‍රතාවය මරණ ශීඝ්‍රතාවය මොකද වෙන්න ඕනේ? මෑත කාලය කියන රටක් දියුණු වෙලා 7 වර්ෂයක් වගේ කාලයක් තුල රටක් දියුණු වෙනවා. ඒ දියුණු වෙනකොට උපත් අනුපාතිකය මරණ අනුපාතිකය පහළ බහැලා. එතකොට ඉහළ උපත් අනුපාතිකයක ඉහළ මරණ අනුපාතිකයක ඉඳලා රටක් පහළ උපත් අනුපාතිකයකට සහ පහළ මරණ අනුපාතිකයකට පරිවර්තනය වෙන විදිය අපිට ඕන නම් මේ වගේ සංඛ්‍යාදත්ත වගුවක් ඇසුරින් හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ සංඛ්‍යාදත්ත වගුවක් උපකල්පනය කරලා මේ වොරන් තොම්සන් ආකෘතියක් ගොඩනගනවා ප්‍රස්ථාරයක්. අපි ප්‍රස්ථාර දන්නවනේ. මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් ගොඩනගනවා. හිතන්න මෙන්න මේ වගුව තමයි මේ ප්‍රස්ථාරයට එන්නේ කියලා. මේ ප්‍රස්ථාරයේ තියෙනවා සිරස් අක්ෂයක් සහ තිරස් අක්ෂයක්. ඔන්න සිරස් අක්ෂයක් තා තිරස් අක්ෂයක්. මේ තිරස් අක්ෂයේ දිගේ පෙන්වන වර්ෂ. ඒ කියන්නේ මෙන්න මේ මොකද්ද? කාලය. මේ සිරස් අක්ෂයේ දිගේ පෙන්නනවා උපත් හා මරණ ශීඝ්‍රතාවය. උපත් හා මරණ ශීඝ්‍රතාවය සිරස් අක්ෂයේ දිගේ පෙන්වනවා. අපි හිතමු මෙතෙන් එනවා. එතකොට පළවෙනි වර්ෂයේදී 1900. මෙතෙන් එන්නේ කීයද එතකොට? 2000 කියලා අපි හිතමු. ඉතින් මෙන්න මේ තිරස් අක්ෂය අපි සමාන කොටස් වලට බෙදලා මේ එක එක තැන්වල මොකක් කරනවද? වර්ෂ ටික දානවා. ඉතින් මෙතන බිඳුවක් දාලා මේ සිරස් අක්ෂයේ සමාන කොටස් වලට බෙදලා පරිමාණයට අනුව මේක දිගේ දානවා. මෙන්න මෙතන තියෙන මොනවද? වටිනාකම් පරිමාණයකට අනුව උපත් අනුපාතිකය අගයන් සහ මරණ අනුපාතිකය අගයන්. අපි එහෙම කියලා හිතමු. ඊට පස්සේ කොහොමද ප්‍රස්ථාරයක් අඳින්නේ?
දැන් 1900 මෙතනින් 1900 ගන්නවා. මෙතන තියෙන උපත් අනුපාතික කියන 1900 කියන එක තිරස් අක්ෂයෙන් අරගෙන සිරස් අක්ෂයේ මෙන්න මේ අගය අරගෙන එතන තිතක් ලකුණු කරනවා. ඊළඟ අවුරුද්ද මෙතනින් ගන්නවා. මෙතනින් ගන්න උපත් අනුපාතිකයේ තිතක් තියෙනවා. කොහොම ඒ අවුරුදු උපත් අනුපාතිකයේ මෙතන තිත් ලකුණු කරලා ඒ තිත් ටික යා කරලා රේඛාවක් අඳිනවා. එහෙමනේ අපි රේඛා පස්තරයක් නිර්මාණය කරන්නේ. ඒ විදිහටම ඒ අවුරුද්දේ මරණ අනුපාතිකය අරගෙන තිත් තියලා රේඛාවක් අඳිනවා කියලා හිතන්න. හරි. දැන් මේ ආකෘතියට අපිට මේ අවුරුදු ඕනේ නැහැ. හරිද? එහෙනම් අවුරුදු ඕනේ නැහැ. මේ ටික තිබ්බම ඇති මේව ඕනෙත් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට යම් කිසි රටක ඈත අතීතයේ වර්ෂයක සිට මෑත වර්ෂයක් දක්වා උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකය දැක්වෙන ලක්ෂ පදනම් කරගෙන ප්‍රස්තාරයක් නිර්මාණය කරොත් ඒ ප්‍රස්තාරයේ මෙන්න මේ විදිහට කාලය ප්‍රධාන කොටස් හතරකට බෙදලා කාලය මොකක්ද ප්‍රධාන කොටස් හතරකට බෙදලා කාලය ප්‍රධාන කොටස් හතරකට බෙදලා කාලය ප්‍රධාන කොටස් හතරකට බෙදලා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියලා කොටස් කීයකටද හතරකට බෙදලා මේ විද්‍යාඥයා අපිට පෙන්නනවා ඕනෑම රටක අර වගේ ඈත අතීතයේ ඉස්සර මෑත දක්වා අපි දත්ත අරගෙන ප්‍රස්තාරයක් නිර්මාණය කළොත් උපත් අනුපාතිකයේ සහ මරණ අනුපාතිකයේ රේඛා මෙන්න මේ විදිහටයි හැසිරෙන්නේ කියලා. මම අතුපාටින් උන් අඳිනවා උපත් අනුපාතිකයට අදාළ රේඛාව. ඔන්න උපත් අනුපාතිකයට අදාළ රේඛාව. ඔන්න උපත් අනුපාතිකයට අදාළ රේඛාව. අතුපාටින් පෙන්නන උපත් අනුපාතිකයට අදාළ රේඛාව. ඊට පස්සේ මේ නිල් පාටින් පෙන්නන්නේ මම මරණානුපාතිකයට අදාළ රේඛාව. ඔන්න මරණානුපාතිකයට අදාළ රේඛාව. ඔන්න ඔහොමයි. හරිද? right. එහෙනම් මම සූචකයක් දැම්මොත් එහෙම මම රතු පාටින් පෙන්නලා තියෙන මොකක්ද? මම නිල් පාටින් පෙන්නලා තියෙන මොකක්ද? රතු පාටින් පෙන්නලා තියෙන්නේ උපත් අනුපාතිකය. නිල් පාටින් පෙන්නලා තියෙන්නේ මරණ අනුපාතිකය. ඉතින් එහෙනම් මේ වොරන් තොම්සන් අපිට කියනවා ඕනෑම රටක ඈත අතීතයේ මෑත කාලයක් දක්වා උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකයට අදාළ දත්ත පදනම් කරගෙන මේ ප්‍රස්තාරයන් දුත් එහෙම මෙන්න මේ විදිහේ රේඛා හැසිරීමක් තමයි දකින්න ලැබෙන්නේ. එතකොට අපි දන්නවා මේ රේඛා ඉහළ තියෙනවා කියන්නේ උපත් අනුපාතික මරණ අනුපාතිකයේ ඉහළාගයක් කියන එක. මේ රේඛා පහළ තියෙනවා කියන්නේ උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකයේ පහළාගයක් කියන එක. එතකොට මේ බලන්න මම ප්‍රජා විද්‍යාත්මක සංක්‍රාන්තියක් කියේ මොකද්ද? රටක් ඉහළ උපත් හා ඉහළ මරණ අනුපාතිකයක සිට පහළ උපත් හා පහළ මරණ අනුපාතිකයකට පරිවර්තනය වීම. මේ බලන්න මේ ප්‍රස්තාරේ මෙන්න ඉහළ මෙන්න පහළ මේ දා මේ අද මේ නොදියුණු කාලේ මේ දියුණු කාලේ හරි මේ ඉහළ උපත් හා ඉහළ මරණ අනුපාතිකයක සිට පහළ උපත් හා පහළ මරණ අනුපාතිකයකට පරිවර්තනය වීම. මේකට තමයි ප්‍රජා විද්‍යාත්මක සංක්‍රාන්තියක් කියන්නේ. එතකොට මේක එකපාරට වෙන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ පේනවනේ. මේ ඉහළ තිබිච්ච උපත් මරණ එකපාරට පහළට එන්නේ නැහැනේ. මේ දෙක එකවරනේ වෙනස් වෙන්නේ. ඔයගොල්ලෝ පේනවා මරණ අනුපාතිකය මේ නිල් පාට රේඛාව ඉක්මනින්ම පල්ලෙහාට ඇවිල්ලා නමුත් උපත් අනුපාතික රේඛාව හිම ඉක්මනින් පල්ලෙහාට ඇවිල්ලා නැහැ. ඒ දෙකේ මොකද්ද වෙනසක් රටාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ වෙනස පදනම් කරගෙන මේ වොරන් තොම්සන් අපිට කියනවා රටක ප්‍රජා විද්‍යාත්මක සංක්‍රාන්තිය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ පරිවර්තනය සිද්ධ වෙන්නේ ප්‍රධාන අධියර හතරකින්. ප්‍රධාන අධියර කීයකින්ද? හතරකින්. මෙන්න මේ අධියර හතර. මම රෝමිලක්කම් දාලා තියෙන අධියර. මේ අධියර හතර නම් කරලා තියෙනවා. එයා పూర్ව සංක්‍රාන්ති අධියර, මුල් සංක්‍රාන්ති අධියර, පසු සංක්‍රාන්ති අධියර සහ පශ්චාත් සංක්‍රාන්ති අධියර කියලා. මොකද්ද? పూర్ව සංක්‍රාන්ති අධියර, මුල් සංක්‍රාන්ති අධියර, පසු සංක්‍රාන්ති අධියර සහ පශ්චාත් සංක්‍රාන්ති අධියර කියලා. දැන් තවත් නම් තියෙනවා පූර්ව සංක්‍රාන්ති අධියර. එහෙම නැත්නම් ඉහළ ස්ථාවර අධියර, මුල් ප්‍රසාරණ අධියර, පසු ප්‍රසාරණ අධියර, පහළ ස්ථාවර අධියර කියලා. ඔය විදිහට කීයකටද? අධියර හතරකට බෙදනවා. ඉතින් දැන් අපි බලමු මේ එක් අධියරවලදී උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකය හැසිරෙන්නේ කොහොමද? එවැනි හැසිරීම වලට හේතු මොනවද කියලා. මේක හරිය ලස්සන අදහසක්. ඕනෑම රටකට ගලපලා විස්තර කරන්න පුළුවන් වෙන අපිට අහන ගොඩාක් ප්‍රශ්න වලට උත්තර හම්බෙන පාඩමක් තමයි මේ. හරි අපි බලමු. දැන් මේක పూర్ව සංක්‍රාන්ති අධියර. සංක්‍රාන්තිය කියන්නේ පරිවර්තනය, పూర్ව කියන්නේ පෙර. එහෙනම් සංක්‍රාන්තියවත් පරිවර්තනය ආරම්භ වීමට පෙර අවස්ථාව. මොකක්ද අවස්ථාව?
රතු පාට රේඛාව උපත්. උපත් අනුපාතිකයේ ඉතා ඉහළ මට්ටමක පවතිනවා. නිල් පාට රේඛාව මරණ අනුපාතිකයක් ඒ වගේම ඉතා ඉහළ මට්ටමක පවතිනවා. මොකද මේ වෙලාවේ මේ නිල් පාට රේඛාව දඟර දාලා තියෙන ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. සමහර මේ අවුරුදු මේ තියෙන්නේ සමහර අවුරුදු වල මරණ අනුපාතිකය උපත් අනුපාතිකයටත් වඩා මොකද වෙන්නේ වැඩි. එහෙනම් ඔන්න මේ වෙලාවේ උපත් අනුපාතිකය ඉතා ඉහළයි මරණ අනුපාතිකයත් ඒ වගේම ඉතා ඉහළයි. සමහර අවුරුදු වල මරණ අනුපාතිකය උපත් අනුපාතිකයටත් වඩා ඉහළයි. ඉතින් දැන් මොකද වෙන්නේ මෙතෙන්දී? ගොඩාක් උපදිනවා. ඒකේ තේරුමනේ. ඒ වගේම ගොඩාක් මැරෙනවා. ගොඩාක් උපදිනවා. ඒ වගේම ගොඩාක් මැරෙනවා කියන්නේ ජන සංඛ්‍යා වර්ධන වේගය ඊටාම මොකක් වෙනවද? අඩු වෙන්න ඕන. ගොඩක් ඉපදුනාට ඒ වගේම ගොඩක් මැරෙනවා කියන්නේ ජන සංඛ්‍යා වර්ධන වේගය ඊටාම අඩු. එහෙනම් මෙන්න මේ අවස්ථාවේදී රටක ජන සංඛ්‍යාව ඉතාමකින් වර්ධනය වෙන්නේ කොටිම වර්ධනයක් නොවන තරම්. ඒ කියන්නේ ජන සංඛ්‍යාව ස්ථාවරයි. ජන සංඛ්‍යාව ස්ථාවරයි. ඒ ස්ථාවරුනේ කොහොමද? උපත් අනුපාතිකය මරණ අනුපාතිකය දෙකම මොන මට්ටමක තියාගෙනද? ඉහළ මට්ටමක තියාගෙන. හරි. එතකොට දැන් මෙන්න මේ වගේ තත්ත්වයක් දකින්න ලැබෙන්නේ රටක් ආර්ථික සමාජීය සංවර්ධනය අති ප්‍රාථමික මට්ටමේ නොදියුණුම මට්ටමේ පවතිද්දී. වොරන් තොම්සන් කියනවා යුරෝපයේ කාර්මික විප්ලවයට කලින් ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1750ට විතර කලින් ලෝකයේ සියලුම රටවල් හිටියේ මෙන්න මේ පූර්ව සංක්‍රාන්තිය අධීරේ. ඉතින් දැන් මෙතෙන්දී අපි කතා කරන්න ඕනේ ඇයි මෙහෙම වෙන්නේ? මොකක්ද? ඇයි මේ වගේ නොදියුණු කාලයක රටක මරණ අනුපාතික ඉහළ ගයක් ගන්න උපත් අනුපාතික ඉහළ ගයක් ගන්න කියලා. මුලින්ම මම බලනවා මරණ අනුපාතිකය. මොකද මේකේ මරණ අනුපාතිකයේ ඉස්සෙල්ලා පහළ බෙහෙලා තියෙන්නේ. ඒ නිසා මරණ අනුපාතිකයේ තත්ත්වයට හේතු ඉස්සෙල්ලා බලනවා. හරි. එතකොට දැන් මේ වගේ කාලෙකදී තම නොදියුණු කාලෙකදී රටක මරණ අනුපාතිකයේ ඉහළ මට්ටමක පවතින. ඇයි? නිකන් හිතන්න සාමාන්‍ය කරුණු මේවා. රටක් ආර්ථික අතීත නොදියුණු. එතකොට ආහාර නිෂ්පාදනය හරීම දුර්වලයි. මන්ද පෝෂණය, සාගතය, ඒ වගේ තත්ත්වයන් ගොඩාක් සමාජයේ වැඩි. ඒ තත්ත්වයන් බලපාන මොකේදද? මරණ වැඩි වෙන්න. ඒ වගේ මේ වගේ කාලයක සමාජයේ සෞඛ්‍ය සේවා පහසුකම්, වෛද්‍ය සේවා පහසුකම් ඉතාම නොදියුණුයි. ඒ තත්ත්වයේ බලපානවා මරණ ප්‍රමාණය වැඩි වෙන්න. ඒ වගේම වසංගත රෝග, මාරක රෝග සමාජීත බහුල වෙන්න පුළුවන්. ඒ තත්ත්වයේ බලපානවා මොකේදද? මරණානුපාතික කියන මට්ටමකට පත් වීමට. ඒ වගේම මිනිස්සු හරි නොදියුණුයි, නූගත් එහෙමනේ වෙන්න ඕනේ. ඒ නූගත් ජන සමාජයක මිනිසුන්ගේ තියෙන බොහොම දුර්වල ආහාර පුරුදු, දුර්වල සෞඛ්‍ය පුරුදු. ඒ තත්ත්වෙනුත් බලපානවා මිනිස්සු වැඩිපුර මියන්ට. මේ ඔක්කොම නිසා මොකද වෙන්නේ? මිනිසුන්ගේ ආයු කාලය ගොඩක් අඩු. අන්න මරණ අනුපාතිකය ඉතා මොන මට්ටමක පවතිනවද? ඉහළ මට්ටමක පවතිනවා. ඉතින් අපි බලමු ඒ උපත් අනුපාතිකය ඉහළ මට්ටමක පවතින්නේ. උපත් අනුපාතිකය ඉහළ මට්ටමක පවතින්නේ. නිකන් හිතන්න. උපත් අනුපාතිකය කියන එක පහළ යන්නේ රටක දියුණුවත් එක්ක. මොකද මිනිස්සුන්ට දරුපස් සීමා කිරීම පිළිබඳ දැනුමක් ලැබිලා ඒ දරුපත් අඩු කරන්න අවශ්‍ය කරන ඖෂධ එන්න ශල්‍ය කර්ම වගේ ඒ වෛද්‍ය විද්‍යාත්මක පසුබිම රටක ඇති වෙනකොට තමයි මොකක් වෙන්නේද? ඒ රටේ උපත් අනුපාතිකය පහළ යන්නේ. ඒක සාමාන්‍ය අවබෝධය ගන්න. දැන් මේ වගේ කාලයක් ගත්තාම ඔයගොල්ලෝ හිතන්න ඇයි උපත් අනුපාතික ඉහළ මට්ටමක පවතින්නේ? මේ වගේ කාලයක මේ උපත් පාලනය පිළිබඳ කිසිම දැනුමක් සමාජයට නැහැ. නොදියුණු රටක්නේ. උපත් පාලනය පිළිබඳ අවශ්‍යතාවයකුත් නැහැ. අනිත් එක ඒකට අවශ්‍ය කරන ඒ සෞඛ්‍ය සේවා පහසුකම් ආදී මොකුත් ඇත්තෙත් නැහැ. එතෙන්ද නිකන් හිතන්න. දැන් පවුලක් ගත්තොත් එහෙම. පවුලක දරුවෝ උපදිනවා. අවුරුදු පත දරුවෝ උපදිනවා. කාන්තාවකට අවුරුද්දකට එක දරුවෙක් බෙන් බිහි කරන්න පුළුවන්. එතකොට දරුවෝ උපදිනවා හරියට. හැබැයි මොකද වෙන්නේ? ඒ උපදින දරුවෝ අඩු වයසින්ම මොකද වෙන්නේ? මේ යනවා. දරුවෝ ඉතුරු වෙන්නේ නැහැ. දරුවෝ ඉපදුනාට දරුවෝ මේ යනවා. ඒ නිසා ඉතින් දරුවෝ හදන එකේ සීමාවක් ඇති කරන්නේ නැහැ. මොකද දරුවෝ මැරෙනවා. දරුවෝ මැරෙනවා. ඒ නිසා දරුවෝ හදනවා. ඉතින් උපත් අනුපාතිකය ඉහළයි. ඒක එක පැත්තක්. තව පැත්තක් ගත්තොත් එහෙම මේ වගේ කාලයක සමාජයක් ඉතින් නොදියුණු ජන සමාජයක සාමාන්‍ය ග්‍රාමීය කෘෂිකාර්මික ස්වභාවයක් තියෙන. ග්‍රාමීය කෘෂිකාර්මික ජන සමාජයක් තියෙන්නේ. ග්‍රාමීය කෘෂිකාර්මික ජන සමාජයක පවුලක දරුවෝ වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද කුඹුරු වතු පිටිවල වැඩට පවුලක දරුවෝ ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ ලොකු සම්පතක්, ශ්‍රම සම්පතක්. ඒ නිසා සාමාන්‍ය වැඩිපුර දරුවෝ හදනවා. අනිත් එක දරුවෝ හැදුවයි කියලා ඒ වගේ නොදියුණු ජන සමාජයක ලොකු වියදමක් යන්නේත් නැහැ. දියුණු සමාජයක වගේ. ඉතින් අන්න කෘෂිකාර්මික ග්‍රාමීය ජන සමාජයක් තුළ දරුවෝපත් වැඩි. ඒක පැත්තක්. තවත් පැත්තකින් ඒ වගේ නොදියුණු රටක කාන්තාව අධ්‍යාපනය ලබන්නේ. ඒතර අඩු වයසින් විවාහ වෙනවා. අනිත් එක කාන්තාව රස්සා කරන්නේ. ඒතර අඩු වයසින් විවාහ වෙලා රස්සා නොකරන කාන්තාව ඉන්න මොකක්ද? රටක සමාජයක ඕනතරම් දරුවෝ හදාගන්න ඉඩ පස්සා තියෙනවා. අනිත් එක මම කලින් කිව්වා වගේ උපත් පාලනයට අනිත් එක තව තමයි. දැන් ජනගහන වර්ධන වේගය අඩුනේ. දැන් ජනගහන වර්ධන වේගය අඩු නම් පාලකීන්ටවත් අවශ්‍යතාවයක් නැහැ රටේ උපත් අනුපාතිකය අඩු කරන්න. පාලකීන්ට උපත් අනුපාතිකය අඩු කරන්න අවශ්‍ය වෙන්නේ රටට ඔරොත්තු නොදෙන විදිහට ජනගහනය වැඩි වෙනවා නම්. ඒත් මේ වගේ කාලයක ජනගහන වර්ධන වේගයත් අඩු නිසා පාලකීන්ට උවමනාවකුත් නැහැ ජනගහන වර්ධන වේගය අඩු කරන්න. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ඒ උපත් පාලනයට අවශ්‍ය දැනුම හා සෞඛ්‍ය සේවා පහසුකම්
කිසි දෙයක් මේ කාලේ සමාජයේ ඇත්තේම නැහැ. ඒ නිසා මේ වගේ නොදියුණු ජන සමාජයක අනවශ්‍ය දරු උපතක් පාලනය කිරීමටවත් මව්පියන්ට හැකියාවක් නැහැ. ඔන්න වගේ හේතු නිසා එහෙනම් සමාජයක් නොදියුණු අවස්ථාවේ මොකද වෙන්නේ? උපත් අනුපාතික යථා ඉහළ මට්ටමක පවතිනවා. ඕක තමයි එතකොට මේ විස්තර කරන්න පූර්ව සංක්‍රාන්ති අධියර. එතකොට මේ වගේ තත්ත්වයකදී උපත් අනුපාතිකය හා මරණ අනුපාතිකය එහෙම ඉහළ මට්ටමක පවතින හේතුව තමයි ඒ. නමුත් රටක් හැමදාම එතන ඉන්නේ නේද? රටක් ආර්ථික අතින් සමාජීය වශයෙන් ක්‍රමයෙන් දියුණු වෙනවා. එහෙනම් මේ බලන්න දෙවෙනි අධියර. මේ දෙවෙනි අධියර හඳුන්වන්නේ මූල සංක්‍රාන්ති අධියර. සංක්‍රාන්තිය කියන පරිවර්තනයේ සංක්‍රාන්තියේ මුල් අවස්ථාව. හරිද? මුල් සංක්‍රාන්ති අධියර. මොකද වෙන්නේ බලන්න. එතෙන්දී රතු පාට රේඛාව උපත් අනුපාතිකය වෙනස් වෙන්නේ නැහැ අත්‍තරම කැපී පෙනෙන විදියට. ඒක එක්ක ස්ථාවරම තවදුරටත් වෙනම වෙනස් වෙන්නේ නැහැ මේ කාලයත් එක්ක. එහෙම නැත්නම් චූට්ටක් සමහරට පල්ලයට බහින්න පුළුවන්. හැබැයි බලන්න මරණ අනුපාතිකය ශීඝ්‍රයෙන් මොකක් වෙනවද? පහළ බහිනවා. මරණ අනුපාතිකය ශීඝ්‍රයෙන් පහළ බහිනවා. ඔන්න දෙවෙනි අධියරේ. එතකොට දැන් බලන්න මේ රේඛා දෙක අතර පරතරය මේ අවුරුදුනේ මේ රේඛා දෙක අතර පරතරය වසරින් වසර මොකක් වෙනවද? වැඩි වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවේදී ගොඩාක් උපදිනවා. හැබැයි මරණ ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ වාර්ෂික ජනසංඛ්‍යාවට අලුතින් එකතුන් ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වෙනවා. එහෙනම් මේ අධියරේදී දෙවෙනි අධියරේදී ජනසංඛ්‍යාව ශීඝ්‍රව මොකක් වෙනවද? වර්ධනය වෙනවා. ශීඝ්‍ර වර්ධනය වෙනවා. මේ වගේ තත්ත්වයක් හඳුන්වන්නේ ජනගහන ස්ෆෝටනයක් කියලා. එතකොට රටක් ආර්ථික සමාජීය වශයෙන් සංවර්ධනය ආරම්භ කරනකොට තමයි මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ. දැන් අපි බලමු ඇයි මේ වගේ වෙලාවක මේ මොකද්ද? මරණ අනුපාතිකය ශීඝ්‍රයෙන් පහත වෙන්නේ කියලා. ඇයි? උඩ රටක් සංවර්ධනයට මොකද වෙන්නේ? ඒ රටේ ආහාර නිෂ්පාදනය ඉහළ යනවා, ජනතාවගේ පෝෂණ තත්ත්වය වර්ධනය වෙනවා. එතකොට මොකද වෙන්නේ? මිනිසුන්ගේ ආයු කාලය වැඩි වෙන්න ඕනේ. එතකොට අන්න මරණ ප්‍රමාණය අඩු වෙනවා. අනිත් පැත්තෙන් සෞඛ්‍ය සේවාවන් මොකද වෙන්නේ? සමාජයේ දියුණු වෙනවා. රටක් දියුණු වෙනකොට. එතකොට මොකද වෙන්නේ? මිනිසුන්ගේ ආයු කාලය වැඩි වෙනවා. නේද? අනිත් එක අධ්‍යාපනික වශයෙන් මිනිස්සු දියුණු වෙනවා. දැනුගත් මිනිස්සු බිහි වෙනවා සමාජයක. එතකොට යහපත් ආහාර පුරුදු, යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න පෙළඹෙනවා. මේ සියල්ලකම ප්‍රතිඵලයක් වශයෙන් මොකද වෙන්නේ? මිනිසුන්ගේ ආයු කාලය වැඩි වෙලා මරණ අනුපාතිකය මොකක් වෙනවද? පහළ බහිනවා. එයි මේ ශීඝ්‍රයෙන් පහළ බහින්න කියන තේරුම් ගන්න. මොකද මේක ඉතා ඉහළ මට්ටමක තිබුණේ. එවනම් අර සෞඛ්‍ය තත්ත්වය, පෝෂණ තත්ත්වය, ජනතාවගේ දැනුම වැඩි වෙනකොට මොකද වෙන්නේ? අර ඉහළ මට්ටමක තිබිච්ච මරණ අනුපාතිකය වේගයෙන් පහළ බහිනවා. අන්න මරණ අනුපාතිකය පහළ බහින්න හේතුව. නමුත් මරණ අනුපාතිකය පහළ වැටෙනට උපත් අනුපාතිකය එහෙම පහළ වැටෙන්නේ නැහැ. අපි තේරුම් ගමු. ඔය මරණ අනුපාතිකය කියන එක සංවර්ධනයට ක්ෂණික ප්‍රතිචාර දක්වනවා. ඒකයි හිතෙන්නේ. නමුත් උපත් අනුපාතිකය කියන එක එහෙම ශනික ප්‍රතිචාර දක්වන්නේ සංවර්ධනයට. මොකද ඒක මේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් හැඟීම් අභිලාෂයන් වගේ ගොඩක් කාරණා මත තමයි මේ දරුපත් ප්‍රමාණය තීරණය වෙන්නේ. ඉතින් අපි බලමු මේ වෙලාවේ ඇයි මේ මරණ අනුපාතිකයේ පහත වෙන්නට උපත් අනුපාතිකයේ පහත නොවන්නේ කියලා. දැන් මේ වෙලාවේ මම කිව්වා උපදින දරුවෝ මැරෙන නිසා දෙමාපියෝ ගොඩක් දරුවෝ හදනවා. ඒ නිසා උපත් අනුපාතිකයේ වැඩි කිව්වේ. දැන් මේ වෙලාවේ මරණ අනුපාතිකයේ ශීඝ්‍රව පහත වෙනවා. ඒත් මොකද වෙන්නේ? ඒත් දරුවෝ හදන එක අඩු වෙලා නැහැ. මොකද හේතුව? අර මුල් කාලේ ගාක් දරුවෝ මැරිච්ච නිසා උපදින මේ වෙනකොට එකපාරට මරණානුපාතිකයේ පහත වැටුණට දෙමව්පියන්ට නැත්තම් සමාජයට මොකක්ද අපි ෂුවර් එකක් නැහැ කියමු උපදින දරුවෝ ජීවත් වේද කියන එක පිළිබඳව අර සමාජයට තහවුරු වෙලා නැහැ තාම. උපදින දරුවෝ ජීවත් වෙනවා කියලා සමාජය තුළ තහවුරුවීමක් වෙලා නැහැ. ඒ නිසා තවදුරටත් අර දරුවෝ හදන එක සීමා කරන්නේ නැහැ. එක හේතුව. අනිත් එක හිතන්න. දැන් මේ කාලේ ඔන්න එකක් උපදින දරුවන් ජීවත් වෙන බවට විශ්වාසය සමාජය තුළ නැහැ. ඒ නිසා දරුවෝ සීමා කරන්නේ. අනිත් එක මෙහෙම බලන්න. දැන් මේ කාලේ ජනගහනය ශීඝ්‍ර වර්ධනය වෙනවා. හරිද? ජනගහනය ශීඝ්‍ර වර්ධනය වුණාට ඒ වර්ධනයට පටන් ගත්ත ගමන් එකපාරට ජනගහනය වර්ධනය වෙනකොටම රටක ජනගහනය නිසා ගැටලු ඇති වෙන්නේ නැහැ. ජනසංඛ්‍යාව ශීඝ්‍ර වර්ධනය වෙලා කාලයක් ගියාම තමයි රටක විරහියාව ආහාර ප්‍රශ්න වගේ ගැටලු ඇති වෙන්න පටන් ගන්නවා. දැන් මෙතන මේ ජනගහන වර්ධනය පටන් ගත්ත විතරයි තාම සමාජයට දැනෙලා නැහැ ශීඝ්‍ර ජනසංඛ්‍යා වර්ධනය ප්‍රතිපාද. ඒ නිසා පාලකින් පවා මොකද්ද ජනගහන වර්ධනය අඩු කරන්න ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒක පැත්තක්. තව පැත්තක් ගත්තොත් එහෙම මේනොටත් එතකොට සමාජයට දෙමව්පියන්ට අවශ්‍යතාවයක් නැති නිසා දරුවෝ උපත් අඩු කරන්න උපත් පාලනයට අවශ්‍ය දැනුම සමාජය තුළ වර්ධනය වෙලත් නැහැ. ඒ වගේම උපත් පාලනයට අවශ්‍ය කරන සෞඛ්‍ය සේවා පහසුකම් සමාජය තුළ වර්ධනය වෙලත් නැහැ. ඒ නිසා මරණානුපාතිකයේ පහත වැටෙනකොට එකපාරටම මේ වෙලාවේදී මොකක් වෙන්නේ නැද්ද? උපත් අනුපාතිකයේ පහත වැටෙන්නේ නැහැ. එතකොට ඔන්න දෙවෙනි අදියර. ඒක මූල සංක්‍රාන්ති අදියර. පස් සංක්‍රාන්ති අදියර. ඒ කියන්නේ සංක්‍රාන්ති ඊළඟ අදියර. දැන් ඕගොල්ලන්ට පේනවා මරණානුපාතිකයේ මේ වෙනකොට හොඳටම පල්ලෙහාට බහැනවා. මරණානුපාතික හොඳටම පල්ලෙහාට බහැනවා. ඒක තවදුරටත් සෙමෙන් පහත වැටෙමින් මේ ස්ථාවර තත්ත්වයකට දැන් මේ රේඛාව මේ තිරස් අක්ෂර සමාන්තර යනම කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ ස්ථාවරයි. මරණානුපාතිකය
පල්ලෙහා මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ. තවදුරටත් සෙමෙන් පහත වැටෙමින් ස්ථාවර වෙමින් පවතිනවා. මොකද මේ වෙලාවේ සෙමෙන් පහත වැටෙන්නේ. මොකද දැනටමත් මරණානුපාතිකේ මොකක් කළාද? පල්ලෙහාට ඇවිල්ලා. ආයි මේ වෙලාවේ කොච්චර සෞඛ්‍ය දියුණුණත්, කොච්චර පෝෂණය දියුණුණත් මිනිස්සු අමරණීය වෙන්නේ නැහැ. අමරණීය වෙන බෙහෙත්, අමරණීය වෙන ඖෂධ නැහැනේ. ඒ නිසා මරණානුපාතේ යම් මට්ටමකට ආවට පස්සේ ආයි ඒක තවන්න චුට්ටක් පල්ලෙහාට යන්න පුළුවන්. ශීඝ්‍රයෙන් පහත වැටෙන්නේ නැහැ. මේ වෙලාවේ ශීඝ්‍රයෙන් පහත වැටුනේ ඒක ඉහළ මට්ටමකින් පටන් ගත්තා. හරි. එහෙනම් ඔන්න මරණානුපාතිකේ හිමින් පහත වැටෙමින් විස්තර තත්ත්වයටපත් වෙනවා. බලන්න මේ වෙලාවේ උපත් අනුපාතිකයේ පැහැදිලි ලෙස මොකක් වෙනවද? පහත වැටෙනවා. අර දෙවෙනි අදියරට සාපේක්ෂව ගත්තොත් උපත් අනුපාතයේ මොකද්ද? ශීඝ්‍ර පහත වැටීමක් වෙන්නුම් කරනවා. මේ බලන්න එනවා. ඔන්න මරණානුපාතිකයේ පහළ මට්ටමක තියෙනවා. උපත් අනුපාතිකයේ කැටේ තියෙන ලෙස නැත්නම් ශීඝ්‍ර පහත වැටෙනවා. මේ දැන් මේ රේඛා දෙක අතර කරදරය. මෙච්චරක් උපදිනවා මෙච්චරක් වෙනවා. දැන් මේ උපත් මරණ අතර වෙනස මම මේ දෙන්නේ. මේ වෙනස එන්න මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ කියන්නේ ජනසංඛ්‍යා වර්ධන වේගයේ ක්‍රමයෙන් මොකක් වෙනවද? අඩු වෙනවා. ඔන්න තුන්වෙනි අදියරේදී. දැන් අතර මේ වෙලාවේ මරණානුපාතිකයේ පහත මට්ටමකට පවතින හේතු කියන්න ඕනේ නැහැ. උපත් අනුපාතිකයේ පහතට එන්න අපි හේතු හඳුනා ගන්න ඕනේ. මොනවද හේතු? දැන් බලන්න. ඔන්න මේ වෙලාවේ නෝට මරණානුපාතිකයේ මොකක් වෙලාද? හොඳටම පල්ලෙහාට ඇවිල්ලා. දැන් ඔන්න දෙමව්පියන්ට නැත්තම් සමාජයට තහවුරු වෙලා තියෙන්නේ. ෂුවර්. ආයේ උපදින දරුවෙක් ලේසියෙන් මොකක් වෙන්නේ නැද්ද? මැරෙන්නේ නැහැ. ආයේ දරුවෝ මැරෙන්නේ නැහැ. තවදුරටත් එතකොට ගෙදරක අවුරුදු පතා දරුවෝ හැදුවොත් මොකද වෙන්නේ? මේ අවුරුද්ද හදනවා ඊළඟ අවුරුද්ද හදනවා ඊළඟ අවුරුද්ද හදනවා දැන් මොකද වෙන්නේ? ගෙදර දරුවෝ ගොඩ ගහනවා. රාමරත්න දිනනවා. දැන් අනිවාර්යයෙන්ම සමාජයට සිද්ධ වෙනවා මොකක් කරන්නද? හිතාමතාම දරුවෝපත් සීමා කරන්න පාලනය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසාම දෙමව්පියන් සමාජයේ උපත් පාලනයට නැඹුරු වීමක් වෙනවා පැහැදිලි. ඊළඟට දැන් මේ වෙනකොට ජනසංඛ්‍යාව ශීඝ්‍රව වර්ධනය වෙනවා. දැන් මොන මේ වෙනකොට සමාජයට පාලකීන්ට දැනෙනවා විරකියාව ආහාර ප්‍රශ්න ඒ වගේ ප්‍රශ්න මතුවෙනවා සමාජයේ ජනගහනය වැඩි නිසා. ඒ නිසා පාලකයෝ යොමු වෙනවා මොකද්ද? ජනගහන වර්ධන වේගය අඩු කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුංචි පවුල රත්තරන් කියන ආකල්පය සමාජයට දෙනවා. දීලා උපත් පාලනයට ඕන කරන මේ මඟ පෙන්වීම කරනවා පාලකී. ඒක ඊළඟට දැන් රටක් දියුණු වෙලානේ දැන් මීට වඩා මේ දැන් රට දියුණු. රට දියුණු වෙනකොට මොකද වෙන්නේ? අර කලින් තිබිච්ච ග්‍රාමීය කෘෂිකාර්මික ජන සමාජයේ දැන් මොකද වෙන්නේ? නාගරික වාණිජ ජන සමාජයක් බවට පරිවර්තන වෙනවා. නාගරික වාණිජ ජන සමාජයක කාන්තාව ඉගෙන ගන්නවා. නාගරික වාණිජ ජන සමාජයක කාන්තාව රැකියා කරනවා. කාර්යබහුල බව. මේවත් එක්ක විවාහ ප්‍රමාද වෙනවා. දරුවෝ හදන ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු කරන්න සිද්ධ වෙනවා. අනිත් එක නාගරික වාණිජ ජන සමාජයක ඒ කියන්නේ දියුණු ජන සමාජයක දරුවෙක් හදන්න විශාල මොකක් දරන්න වෙනවද? දරුවාගේ ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය, අනිකුත් පහසුකම් සියල්ල වෙනුවෙන් අතිවිශාල වියදමක් දරන්න සිද්ධ වෙනවා. දරුවා හදන වියදම වැඩි වෙනවා කියලා කියන්නේ දරුවෝ ප්‍රමාණය මොකක් වෙනවද? අඩු වෙනවා. එතකොට අන්න දෙමව්පියෝ යොමු වෙනවා මොකේද? දරුවෝ පස්සීමා කරන්න. අනිත් එක දැන් මේ වෙනකොට උපත් පාලනයේ අවශ්‍යතාවය සමාජයේ දැනෙන නිසා උපත් පාලනයට අවශ්‍ය කරන දැනුම ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන සෞඛ්‍ය සේවා පහසුකම් සියල්ල සමාජය තුළ හොඳින් වර්ධනය වෙලා ඒ නිසා පැහැදිලි ලෙස මොකද වෙන්නේ? ඔව් උපත් අනුපාතයක් පහළ බහිනවා. ඒ මොකද්ද? පසු සංක්‍රාන්ති අධියර නැත්නම් පසු ප්‍රසාරණ අධියර. ඔන්න දැන් අපි යනවා හතරවෙනි අධියරට. මොකද්ද? පශ්චාත් සංක්‍රාන්ති අධියර. පශ්චාත් කියන්නේ පස්සේ. ඒ කියන්නේ සංක්‍රාන්තිය සිද්ධ වෙලා ඉවරයි. සංක්‍රාන්තිය සිද්ධ වෙලා ඉවරයි කියලා කියන්නේ මොකද වෙන්නේ? මරණානුපාතිකයේ ඉතා පල්ලෙහා මට්ටමකට ඇවිල්ලා ඒක ස්ථාවරව පවතිනවා. උපත් අනුපාතයත් මරණානුපාතයේ ගානටම වගේ පල්ලෙහාට ඇවිල්ලා ස්ථාවර පවතිනවා වෙනස් වෙන්නේ නැහැ. උපත් අනුපාතිකය මරණානුපාතිකය දෙකම පහළ එක සමාන මට්ටමක තියෙනවා කියන්නේ මොකද වෙන්නේ? වාර්ෂික ජන සංඛ්‍යාවට අලුතෙන් එකතු වෙන ප්‍රමාණය හොඳටම අඩු වෙනවා. ඒ කියන්නේ ජන සංඛ්‍යාව වර්ධන වේගය ඉතාම අඩු වෙනවා. බොහෝ දුරට ජන සංඛ්‍යාව මොකද වෙන්නේ? ස්ථාවර වෙනවා. ජන සංඛ්‍යාව බොහෝ දුරට ස්ථාවර වෙනවා. එතන ස්ථාවර උනේ උපත් අනුපාතිකය මරණානුපාතිකය දෙකම මොන මට්ටමක තියෙද්දිද? පහළ මට්ටමක තියෙද්දි. එතකොට ලෝකේ සංවර්ධිත රටවල් සියල්ල සංවර්ධිත රටවල් සියල්ල අද වෙනකොට මෙන්න මේ ජන සංක්‍රාන්ති 4 වෙනි අදියට ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් සංවර්ධිත රටවල් කියන්නේ මොනවටද මේ සංකල්පයට අනුව? ඔව් සංවර්ධිත රටවල් කියලා කියන්නේ ජන සංක්‍රාන්තිය 4 වෙනි අදියරට පැමිණි රටවල් කියලා ඔයගොල්ලෝ තේරුම් ගන්න. එතකොට බලන්න සංවර්ධනය වෙමින් පවතින රටවල් තාමත් 4 වෙනි අදියරට ඇවිල්ලා නැහැ. එක්ක 3 වෙනි අදියරේ ඉන්නේ, දෙවෙනි අදියරේ ඉන්නේ. දැන් ලංකාවේ දත් අරගෙන බැලුවොත් එහෙම ලංකාවේ ජන සංක්‍රාන්තිය තාමත් ඉන්නේ මෙන්න මේ 3 වෙනි අදියරේ. ඒ කියන්නේ පස් සංක්‍රාන්ති අදියරේ. දැන් එනම් බලන්න ජන සංක්‍රාන්තිය අදියර 4 ගත්තාම දැන් එතකොට ඕනෑම රටක ජන සංඛ්‍යාව ස්ථාවර අවස්ථා දෙකක් තියෙනවා. මොනවද ස්ථාවර අවස්ථා දෙක? ඉහළ ස්ථාවර අවස්ථාව, පහළ ස්ථාවර අවස්ථාව. රටක් ඉතාම දියුණු නම් ස්ථාවරයි, ඉතාම දියුණු නම් ස්ථාවරයි. ජන සංඛ්‍යාව වර්ධනය වෙන අවස්ථා දෙකක් තියෙනවා. ප්‍රසාරණ අවස්ථා දෙකක් තියෙනවා. මුල් ප්‍රසාරණ අධියර වර්ධනය වෙනවා වේගයෙන්. දෙවෙනි අවස්ථාව වර්ධනය වෙනවා. නමුත් වර්ධන වේගය අඩු වෙනවා. ඔන්න ඕක තමයි. එතකොට කවුද? මෙන්න මේ
වොරන් තොම්සන් විස්තර කරේ. හැබැයි වොරන් තොම්සන් මේ න්‍යාය ඉදිරිපත් කරන්නේ 1929 දී. දැන් මේ 2000 කීයද? 25. එතකොට අද වෙනකොට මේ தත්ත්ව මොකක් වෙලා තියෙද? වෙනස් වෙලා. ඒ නිසා නූතන භූගෝල විද්‍යාඥයින් මෙන්න මේ වොරන් තොම්සන්ගේ මේ ආකෘතියට තවත් කැලලක් එකතු කරනවා. එහෙනම් මතක තියාගන්න ජන සංක්‍රාන්ති අද කීවෙනි අදියරක් තියනවද? 5 වෙනි අදියරක් තියෙනවා. 5 වෙනි අදියරක් තියෙනවා. මෙන්න 5 වෙනි අදියර මම පෙන්නනවා. මොකක් වෙයිද? මේ මරණානුපාතිකය. මරණානුපාතිකය හොඳටම පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. ඕකෙ ඉතින් වෙනස් වෙන්නේ නැහැ. ඕක දිගට නේමම තියෙනවා. හරිද? මරණානුපාතිකය ඒ පල්ලෙහා මට්ටමට ආවට පස්සේ එහෙම තියෙනවා. දැන් ඔන්න මොකද වෙන්නේ බලන්න. උපත් අනුපාතිකයට ඔන්න වෙනදී. ඔන්න උපත් අනුපාතිකය වෙනදී. මොකද්ද උපත් අනුපාතිකය වෙන්නේ? දැන් පූර්ව සංක්‍රාන්තිය අධීරයේ දඟර දැන් මේ මරණානුපාතිකය මේ 5 වෙනි අවස්ථාවේ දඟර වැටෙන්නේ මොකද්ද? උපත් අනුපාත. දැන් මොකද වෙන්නේ? සමහර අවුරුදු වල උපත් අනුපාතිකයේ මරණානුපාතිකයටත් වඩා මොකක් වෙනවද? ඔව් අඩු වෙනවා. ඒලා දැන් මේ තවදුරටත් කරන්න මොකද වෙන්නේ? මරණානුපාතයටත් වඩා උපත් අනුපාතිකයේ මොකද වෙන්නේ? පල්ලෙහාට යනවා. මරණානුපාතිකයටත් වඩා උපත් අනුපාතිකයේ පල්ලෙහාට යනවා. ඒ කියන්නේ ජනගහනය ෂය වීගෙන යනවා. අඩු වෙගෙන යනවා. මෙන්න මේ 5 වෙනි අවස්ථාවට එතකොට නූතන භූගෝල විද්‍යාඥයන් කියනවා ෂය වීමේ අවස්ථාව කියලා. මොන අවස්ථාවද? ෂය වීමේ අවස්ථාව. හරිද? අද වෙනකොට එක්සත් රාජධානිය, ජර්මනිය, නෝර්වේ, ස්වීඩන් වගේ රටවල ජනගහ උපත් අනුපාතිකය සහ මරණානුපාතිකය දත්ත පරීක්ෂා කරපුවම අපිට පේනවා මෙන්න මේ தত্ত্বය. තේරුම් ගන්න. ඇයි රටක් ගොඩාක් දියුණු වෙනකොට, සමාජය ගොඩාක් දියුණු වෙනකොට, සංකීර්ණ වෙනකොට ඇත්තටම අර කසාද බැඳලා, දරුවෝ හදලා, පෞල් සංස්ථා පවත්වාගෙන යනවා කියන සංස්කෘතියට වඩා වෙනස් සංස්කෘතියක් නිර්මාණය වෙනවා. එතකොට ඇත්තම දරුවෝ කරදරයක් බවට පත් වෙනවා. දරුවෝ ලොකු වියදමක් බවට පත් වෙනවා. අනිත් එක සමාජයේ විවාහ වෙන ප්‍රමාණයන් අඩු වෙනවා. ගොඩක් දියුණු රටවල ගත්තොත් එහෙම විවාහ නොවි පවත්න සම්බන්ධතා වැඩි. අපි ලිවිං ටුගෙදර් කියලා කියන්නේ සමලිංගික සම්බන්ධතා වැඩි. අනිත් පැත්තෙන් විවාහ වුණා දික්කසාද වීම වැඩි. විවාහ වුණත් දරුවෝ එක්කනයි දෙන්නයි හදන්නේ. එහෙම සමාජයකට මොකද දරුවෝ කරදරයක් කිරීමක් විතර සලකනවා. අර ඒ වගේ තත්ත්වයට අද දියුණු ජන සමාජය ඇවිල්ලා තියෙන නිසා රටක් දියුණු වෙනකොට මේ තත්ත්වයට එනවා. ඒ නිසා ජන සංක්‍රාන්ති ඔව් 5 වෙනි අදියර ඉන්න රටවල් අද වෙනකොට තියෙනවා කවුද? එක්සත් රාජධානි ජර්මනිය, නෝර්වේ, ස්වීඩන් වගේ රටවල්. එහෙනම් ඔන්න මේ පාඩම හරහා හොඳද? මේ පාඩම හරහා විභාග වලට ප්‍රජා විද්‍යාත්මක ක්‍රාන්තිය සංකල්පය කියලා වචනයක් පාවිච්චි කරලා ප්‍රශ්නයක් අහන එකක් නැහැ. එහෙම නැතත් මේ කරපු සාකච්ඡාව තුළ ඕගොල්ලන්ට ලෝක ජනසංඛ්‍යාවේ වර්ධනය, රටක ජනසංඛ්‍යාවේ වර්ධනය, ඒකට බලපාන උපත් අනුපාතිකය, මරණානුපාතිකය, ඒවා සංවර්ධනයත් එක්ක වෙනස් වෙන්නේ කොහොමද? ඒකට බලපාන සාධක මොනවද? ඒත් එක්ක ජනගහන වර්ධන වේගය වෙනස් වෙන්නේ කොහොමද? මේවා තේරුම් ගැනීමට ඉතා හොඳ කරුණු ගණනාවක් සාකච්ඡා කරනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපිට අනිවාර්ය පාඩමක් තියෙනවා ජනගහනයේ පාඩමේ ජනසංඛ්‍යා පිරමීඩය. ඔයගොල්ලෝ දන්නවා. නිතරම වගේ විභාගික රචනා ප්‍රශ්නයක් එන පාඩමක් තමයි ජනගහන පිරමීඩය. ඔය ජනගහන පිරමීඩ, ඒ ජනගහන පිරමීඩ වර්ග ඉගෙන ගන්නකොට ඒවා තේරුම් ගන්නට අතිශය වැදගත් වෙනවා මේ ප්‍රජා විද්‍යාත්මක සංක්‍රාන්තියේ අධ්‍යයනය. ඒතර මේ වීඩියෝ එකෙන් පස්සේ මම ඊළඟට අනිවාර්යයෙන්ම කරන්නේ ජනගහන පිරමීඩය. ඒතර මේක බලපු ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ජනගහන පිරමීඩය පාඩමට අදාළ වීඩියෝ බලන්න. මම එදාට මේ සංකල්පයත් එක්ක ජනගහන පිරමීඩය ගලපලා ජනගහන පිරමීඩයේ පාඩමෙන් එන ඕනෑම ගැටළු සහගත ප්‍රශ්නයට උත්තර දෙන්න ඕන විදිය පැහැදිලි කරලා දෙනවා. එහෙනම් අදට ඔන්න මගේ පාඩම අවසන් වෙනවා. ඉතින් මේ පිළිබඳව ඕගොල්ලන්ට මොන හරි ගැටලු තියෙනවා නම් ඒ වගේම මේ ප්‍රශ්න සාකච්ඡා කිරීම තියෙනවා නම් මේ හා සම්බන්ධතා මොන හරි ඕන නම් අපිට කමෙන්ට් කරන්න. එහෙමනම් අදට ඔන්න අපේ වීඩියෝ අවසන්යි.